අද අපි ලෝකෙ මහතම ගෑනු කෙනෙක් උදේ දවල් රෑ කැමරේ තුනම කන්නයි කියන්නේ. ඉතින් මේ දින්නේ එයාගේ උදේ කෑම වේ. ඉතින් ගස් එයාගේ උදේ කෑම විදියට ඩෝනට් පහකුයි, බිත්තර හතක ඔම්ලට් එකකුයි, තම්බපු අලයි, බේකන් පැකට් එකකුයි, කෝන් ඩෝග් හතරකුත් කනවා. ගයිස් මට කියන්න බැරුණා එයාගේ ඩේලි ඩයට් එක විදියට එයා මීල් 3ක් නෙමෙයි මීල් 4ක්ම කනවා. ඉතින් ගස් දැන් වෙලාව හරියටම 11:03යි. එහෙනම් අපි උදේ කෑම බෙල පටන් ගමු. කලින් පාර වීඩියෝ එකේ ගයිස් ගොඩක් කට්ටිය කිව්වා බරත් මැනලා පටන් ගත්තා නම් හොඳයි කියලා. අපි ගස් ඩෝනට්ස් වලින් පටන් ගමු. එක ඩෝනට් එකක් ගායි. මේ පාර දෙන එකම රීතිය තමයි උගුරට අදින්න. අදියත් පෙන්නන්නෙත් නෑ. ඉතින් ගයිස් එක දිගට ඩෝනට්ම කන්න බැරි නිසා කෝන් ඩෝග් එකකුත් අතර ගත්තා. පොඩි ප්‍රශ්නයක් තියෙනවද? අර ගෑනු කෙනා කන සෝස් එක ලංකාවේ නෑ. ඒක නිසා මම වෙන જાතියක් ගත්තේ. දැන් මේක ගෙනාවට පස්සේ මේක chili sauce එකක්. මේක පට්ට දැවිලි sauce එක. අක කෝන් ඩොග් එකක් කියලා වෝල්ට් හඩ්සන් කියන්නේ ලෝකේ මහතම මිනිස්සයාගේ මීල් එකට වඩා ලෝකේ මහතම ගෑනු කෙනාගේ මීල් එකේ ගොඩක් අයිටම්ස් තියෙනවා. ඒ වගේම තමයි කැලරිස් මාර ගොඩක් තියෙනවා. මම දන්නේ මේක කොච්චර අමාරු වේද කියලා ඉස්සරහට. මේ පාර නම් කොහොම හරි කන්න තමයි හිතාගෙන ඉන්නේ. අන්තිම කෝන් ඩොග් එක. මම මේක වාත කන්න පුළුවන් දේවල් මේක වාත යමු. කොහොම හරි ගයිස් කෝන් ඩොග් ටිකත් මම බඩට දාගත්තා. අයියෝ මේක ඇවිල්ලා අලකන්න ඉස්සරම තව මහත් වෙනවා. දැන් තියෙන ඉතුරු වෙච්ච ඩෝනට්ස් ටික කන්න. බෝ තව හැම් එකක් ඉතුරුයි, ඔම්ලට් එකක් ඉතුරුයි, අල ඉතුරුයි. මේ ඩෝනට් එකේ එකම චොක්ලට් රහකින් කාගෙන යද්දි මට හිතුණා අල දැන් try කරලා දීලා චොකලට් වී මයොනයිස් එකට ගන්න. අර තුනේ එකක්වත් කාගන්න බැරි වෙනවා දැන් අපිට. අපිට කාලා බලු දෙන්නේ. මැරෙනවද නැද්ද කියලා. It was at this moment that he knew. He f***ed up. ඉතින් අර කරපු ගොංගඩෙත් එක්ක අමාරුවෙන් හරි ඩෝනට්ස් ටික ඉවර කරා. හරි guys, කෝන් ඩොග් ටිකක් ඉවරයි. අපි එනමු හැම් වලට. මේ වෙද්දි නම් ගයිස් ටිකක් විතර අමාරුවෙන් ඉන්නේ. මොකද මේ එක මීල් එකක් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ට දවසක්ම කන්න පුළුවන් මීල් එකක්. ඕයි. අයියෝ. sorry guys, උගුරට ඇරුණා. ටීක් එකක් දාපන්. ආ ටික. කුණුහරුප වලට නේ ටීක් දාන්නේ. උගුරට හරියට අපි ටීක් දානවා. අදක කුණුහරුප කියන්නේ. ගයිස් මේ අලගෙඩි ටික කොහොමත් කන්න අමාරු නිසා එක එක දේවල් try කරන්න කියලා හිතාගෙන මම මුලින් බටර් දාගෙන කාලා බැලුවා. මේක සෙට් වෙනවා නම් මෙහෙම කනවා. මම දැකලා තියෙනවා එකෙක් එහෙම කනවා. A few moments later. මෙන්න මේක විදික් කළා දාපන්. අපිට වෝල්ඩ් හඩ්සන් එකේ ෆේල් වුණේ මෙන්න මේ අලයක හින්දා. මෙතන තිබ්බ ලොකු මවුල තිබ්බේ අලවල. ඔයගොල්ලෝ මතකද නැත්නම් අන්තිම වෙනකම් බලන්න වීඩියෝ එක මෙතන උඩින් වැටේ. ගයිස් මම මේ ඇත්තමයි කියන්නේ මේ අලගෙඩි කණ එක නම් මාර අමාරු වැඩක්. මේක සයිස් වල මගේ බෝඩක් විතර තියම විතර හතේ ඔම්ලට් එක. මේ වෙද්දි නම් ගයිස් අලගෙඩි ටිකනුත් භාගයක් කාලා ඔම්ලට් එකත් සම්පූර්ණයෙන්ම ඉවර කරලායි තියෙන්නේ. අපි තාම යන්නේ උදේ වෙලා. මගේ වමන් ලෙවල් එක මේ හරියට දැන් මම ඉන්නේ මේ හරිය. හරිද? තව චුට්ටක් ගිහපු ගමන් කොහොම හරි ගයිස් අමාරුවෙන් හරි අන්තිම අලගෙඩියත් කාලා ඉවර කරා. ගයිස් අල ටිකක් ඉවරයි. yes අපි වෙද්දි අපේ උදේ මීල් එක ඉවරයි. එහෙනම් අපි ඊළඟ මීල් එක හම්බෙමු. හරි ගයිස් මේ දින්නේ අපේ සෙකන්ඩ් මීල් එක. එයා සෙකන්ඩ් මීල් එක විදියට ලාර්ජ් පෙපරොනි පීට්සා එකක්, ස්ට්‍රෝබෙරි පැකට් එකක්, චිප්ස් පැකට් එකක්, M&M පැකට් එකක් ගන්නවා. ඉතින් මට M&M හොයාගන්න බැරි නිසා මම ඒකට ආදේශකයක් ගත්තා. එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු. ලෝකෙ මහත මනුස්සයගේ මීල් එක මේ මීට වඩා කෝටියකින් හොඳයි. පීසා ස්ලයිඩ්ස් දෙකක් ඉවරයි ගයිස්. තව 6යි. උගුරට අරිනොනේ මට උගුරට ඇරෙනවා. පීට්සා වල නම් ගයිස් ලොකුම අවුලකුත් නැහැ. ෂේප් එකේ කාලි ඉවර කරගන්න පුළුවන් වුණා. පෙපර් ලාස්ට් පීට්සා එක ඉවරයි. ස්ට්‍රෝබෙරි. යා අන්තිම ස්ට්‍රෝබෙරි ගෙඩිය. ගයිස් මට කියන්න බැරුණා මෙයා තව අයිස්ක්‍රීම් බෝල් දෙකකුත් කනවා. අපි ඒ ටික දාගමු. හරි අපි එකක් කමු. ඇදි යන්තම් ගයිස් සූසන් අයිස්ක්‍රීම් වගේ දෙයක්ත් කනවා. ඒක මාරම සහනයක්. එකක් ඉවරයි. දෙවෙනි අයිස්ක්‍රීම් බෝල් එකත් ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුණා. දෙවෙනි එකත් ඉවරයි. අඩෝ මීල් දෙකක් කාලා මෙහෙමනම් ඊළඟ එක කාලා කොහොමද මට ඉන්නේ? දෙවෙනි මීල් එකේ අවසාන එක. අර උදේ ඉතුරු වෙන චීස් එක තියෙන ගයිස් ඒක තමයි ඔය. චිප්ස් ටික නම් ගයිස් කොච්චර ගාවත් එපා වෙන්නේ නැහැ. ෂේප් එක කා ගන්න පුළුවන් වුණා. ජගල් මීල් එකත් ඉවරයි. අපි තුන්වෙනි එකෙන් හම්බෙමු. හරි ගයිස් මේ තියෙන අපේ තුන්වෙනි මීල් එක. දැන් වෙලාව හරියටම මීල් එක. ඉතින් ගයිස් සූසන් යාගේ තුන්වෙනි මීල් එකට මැක් ඇන් චීස් බෝල් එකකුයි, චීස් බර්ගර්ස් දෙකකුයි, අවකාඩෝ ගෙඩි 6කුයි, කේල් ගෙඩි 3කුත් එක්ක තව චිප්ස් පැකට් එකකුත් කනවා. මට කෑමවල රාග් දෙන්නේ නැහැ. ඩියස් එස්පස් ගිහිල්ලාදී. මේක ලොකු හෙන්නන්න. මැක් ඇන් චීස් එකත් එච්චරම අවුලක් නැහැ. පිරිය තමයි ෂේප් එක කා ගන්න පුළුවන් වුණා.
අප්පිරිය ජාති ගිලල මේ බර්ගර් එකක් අද්දි පුදුම සැනසීමක්. මට මේක පදා ගන්න බැරිද? ඕවර් දිනවා. ඒක තමයි මගේ අභිප්‍රායය. ඉතින් උගුරට ඇර හරි කමක් නැහැ. කොහොම හරි මට පුළුවන් වුණා මේ බර්ගර්ස් දෙකත් ඉවර කරගන්න. මම මේ සිරාවටම කියන්නේ guys තව කෑම ගොඩක් තියෙනවා මට කන්න. අඩු මට බයයි කේක් කිට් කාලේ යයිද දන්නේ. ගයිස් මේ චැලෙන්ජ් එකේ එපා වෙනම කෑල්ල තමයි මේ කෙසෙල් කන එක. මොකද දැන් පට්ට අප්පිරියයි. තව එක කේල් ගෙඩියයි පොටැටෝ චිප්ස් මේ මාදිය අවකාඩෝ. ඉතින් කොහොම හරි පට්ට මමාරුවෙන් අන්තිම කෙල් ගෙඩියත් කාලි ඉවර කරා. ඒ කාපොංගු චිප්ස්. ගයිස් මෙතන අලිපෙර ගෙඩි 6ක් තියෙනවා. අපි කන්න පුළුවන් විදිහට හදාගෙන ඉන්නේ. ගයිස් මේ තින්නේ තුන්වෙනි මීල් එකේ අන්තිම එක අලිගෙට පෙර එක. ඉතින් ගයිස් අලිපේරකත් ආසාවෙන් කන්න ගත්තට ටික ටික යද්දි පට්ටම අප්පිරිය වුණා. මේ මට කාලා අප්පිරිය. අපි මේක බොන්න හදාගමු. ඔයවත් කියලා නෑනේ මේක හපලා ගන්න ඕනේ කියලා. අපි හදලා බොමු. නෑ ඒක සිරා ඒක පටරයි. අලිපේරක නිකම්ම බොන්න නැතුව අයිස්ක්‍රීම් ස්කූප් එකකුත් දාගත්තු නිසා ෂේප් එක ඉවර කරගන්න පුළුවන් වුණා. ගයිස් අපේ තුන්වෙනි මීල් එකත් ඉවරයි. ඔය එකම එක මීල් එකේ තියෙන්නේ. මම දන්නවා ඒක මීටත් වඩා මාරම විදිහට අමාරුයි. ගයිස් මේ තියෙන අපේ හතරවෙනි මීල් එක. ඉතින් ගයිස් සූසන් එයාගේ අන්තිම මීල් එක විදිහට පැපරෝනි පැකට් එකක්, හනි බන්, ටාකෝස් 10ක්, රයිස් ඇන්ඩ් බීන්ස්, ඒ වගේම කෙසල් ගෙඩි දෙකකුත් ගන්නවා. අපි එන මුලින් පැපරෝනි වලින් පටන් ගමු. හනිබන් තමයි. ගයිස් ඇත්තටම සූසන් කන්නේ පොඩි හනිබන් පැක් එකක්. ඒත් මේ තියෙන ලෝකල් හනිබන්. ඒ જાති පැක් එකක් මට ලංකාවේ හොයාගන්න හම්බුනේම නෑ. අර ලෝකල් හනිබන් එකත් ඉවරයි. කුසිරාර බැලන්න. ගයිස් හරියටම තව ටාකෝස් සෙට් එක තියෙනවා. බතුයි බීන්සුයි තියෙනවා. බනන දෙකක් තියෙනවා. ලම්බුවා. දැන් නම් සඳ බැබලෙනවා. ගයිස් බීන්සුයි රයිසුයි කියන්නේ කන්න පුළුවන් කෑමක් නෑ නෙමෙයි. ඊයවට ගෑණි කණයක් කාගන්න බැරිද? අද බදු කතා කියන්න එපා. ගෑනු දේසි පාසු ගෑනින්න මේ. කොහොම හරි ගයිස් පට්ට අමාරුවේ බීන්ස් ඇන්ඩ් රයිස් ටික ඉවර කරගත්තා. අන් දෙන්නේ ටාකෝස් ටිකයි බනානා. හරි ගයිස් ලෝ ක්වොලිටි ටාකෝස්. ගයිස් මේ වෙද්දි මං කන්න පුළුවන් උපරිම ලෙවල් එකකින් කාලේ ඉන්නේ. කියන්නේ මම හිතන්නේ මෙතන ගියාට මට කන්න පුළුවන් වෙයි කියලා. අය පොඩ්ඩක් බාර මැනලා. චැලෙන්ජ් එක පටන් ගද්දි මගේ බර 91.1.5කට තමයි තිබුණේ. අඩු පහක් තියෙනවා. ගයිස් මම මේ අත්තමයි කියන්නේ මේ විදිහට අම්මට සිරි වෙන්නම මට පාම් වෙලා තියෙන කෑම කියන જાතිය. ටාකෝස් දෙත් ඉවරයි. අර එකේ ගදරත් මොබියන්න ඕනේ. තව එක ගේ ගෙඩිය ඉතුරුලා තියෙන්නේ. ගයිස් මේ තියෙන මගේ ජීවිතේට කාපු අප්පිරියම කෙහෙල් ගෙඩිය. අන්තිම ගේ ගෙඩිය අන්තිම ගෑල්ල. උදේ ඉඳලා පට්ටම ගේමක් දුන්නා. අන්තිමට මට පුළුවන් වුණා මීල් 7ක් එක්ක ලෝකේ මහතම ගෑනු කෙනාගේ ඩේලි ඩයට් එක කාලි ඉවර කරගන්න. බක් එන්නේ නැවන්ද. හරි ගයිස් අපි ලෝකේ මහතම ගෑනු කෙනාගේ ඩේලි ඩයට් එක අපි කෑවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් සෙට් වෙමු. බයි බයි.